අතීතයේ මිනිස් වාසයෙන් ඔබ්බටව පිහිටි දේදුණු නිම්නය ප්‍රදේශයේ නිල්මිනී නමින් තරුණ මායාකාරියක් ජීවත් වුණා. මේ මායාකාරියගේ විශේෂත්වය වුණේ මැයට මැජික් යෂ්ටියක්වත් මායා වචනවත් තිබුණේ නැහැ. මේ නිල්මිනී කියන මායාකාරිය එයාගේ මායාවන් කළේ පින්සලක් ආධාරයෙන්. එක දවසක් හදිස්සියෙම නිම්නයේ තිබුණු වර්ණ අතුරුදහන් වෙන්න පටන් ගත්තා. ගස්වල තිබුණු කොළ පැහැය, මල්වල තිබුණු ඒ ලස්සන වර්ණ, අහසේ තිබුණු නිල් පැහැය, මේ හැම දෙයක්ම නැති වෙන්න පටන් ගත්තා. ඒ ලස්සන වර්ණයන් වෙනුවට මුළු පරිසරයේම දිස්සුනේ තනිකර කළු පැහැයක් විතරයි. ඉතින් මේ වර්ණ හොරකම් කරපු කෙනා හොරකම් කළේ වර්ණම විතරක් නෙමෙයි. මිනිස්සුන්ගේ හිතවල තිබුණු සතුටන් ඉබේම හොරකම් කරගෙන ගිහිල්ලා. නිල්මිනී දැනගත්තා මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ කාලවර්ණ කියන අඳුරු මායාකාරයා කියලා. ඉතින් ඒ අඳුරු මායාකාරයා වර්ණ කියන දේවල් පිළිකුල් කරන කෙනෙක්. ඉතින් එයාට ඕනේ හැම තැනම අඳුර පතුරවලා වර්ණ හිර කරලා තියාගන්න. නිල්මිනී ඉක්මනින්ම ක්‍රියාත්මක වුණා. කොහොම හරි මේ කාලවර්ණගේ අඳුරු මායාවන් පරද්දනවා කියලා හිතලා නිල්මිනී එයාගේ පින්සල අතට ගත්තා. ඉතින් මේ ගමන නම් එච්චර ලේසි පහසු ගමනක් වුණේ නැහැ. නිල්මිනීට ගොඩාක් බාධක මැදින් තමයි යන්න උනේ. ඉතින් මේ ගමනේදී නිල්මිනීට මුලින්ම පහු කරන්න හම්බුනේ අඳුරු රාක්ෂ මල්වත්ත. ඉතින් මේ මල්වත්තේ ඉන්නේ මිනී කන මල්. මේ මල් වලින් බේරිලා තමයි කාලවර්ණ අඳුරු මායාකාරයාගේ මාලිගාවට යන්න ඕනේ. ඉතින් මේ මල් වලින් බේරිලා ඉක්මනටම යන්න ඕනේ නිසා නිල්මිනී එයාගේ පින්සල අතට අරගෙන හැම මලකටම වර්ණයන් මුසු කළා. ඉතින් ඒ වෙලාවෙම අඳුරු රාක්ෂ මල්වත්ත ලස්සන මල්වත්තක් බවට පත් වුණා. මීළඟට නිල්මිනීට පසු කරන්න උනේ අඳුරු රාක්ෂ මඩගොහරුව. ඉතින් මෙතනදී නම් මේ අඳුරු රාක්ෂ මඩගොහරුවේ ඉන්නවා නපුරු රාක්ෂයෙක්. මේ රාක්ෂයාගෙන් බේරිලා තමයි නිල්මිනී මාලිගාවට යන්න ඕනේ. ඉතින් නිල්මිනී එයාගේ පින්සලෙන් මේ අඳුරු රාක්ෂ මඩගොහරුව ලස්සන තන පළසක් බවට පත් කළා. ඉතින් එතකොට ඒකේ ඉඳපු රාක්ෂයන් ඉබේම නැති වෙලා ගිහිල්ලා කාලවර්ණ මායාකාරයාගේ අඳුරු බලයන් බිඳුණා. මීළඟට නිල්මිනීට කන්දක් උඩට තමයි යන්න ඕනි. මොකද කාලවර්ණ අඳුරු මායාකාරයාගේ මාලිගාව පිහිටලා තිබුණේ කන්දක් උඩ. හැබැයි ඉතින් කන්දක් නැගිගෙන යන්න තරම් අපේ මේ නිල්මිනීට වෙලාවක් තිබ්බේ නැහැ. මොකද හවස් වෙන්න කලින් වර්ණ ටික ආපහු මුළු වනාන්තරයටම ඉන්න ඕනි. නැත්නම් ඒ වර්ණ සදාකාලයටම හිර වෙලා තමයි ඉන්නේ. ඉතින් නිල්මිනී මේකට උපායක් කල්පනා කරනකොට එහා පැත්තේ හරියම දුකින් පැත්තකට වෙලා ඉන්න සමනලයෙක්ව දැක්කා. මේ සමනලයාගේ පිහාටුවන් කැඩිලා තමයි තිබුණේ. ඉතින් නිල්මිනී ඉක්මනින්ම එයා ගාවට ගිහිල්ලා එයාගේ පින්සලින් ලස්සන පිහාටුවක් ඇඳා. හරිම පුදුමයක් තමයි උනේ. ඒ පින්සලින් ඇඳපු පිහාටුව ඒ විදිහටම සමනලයාගේ පිටේ ඇඳුණා. ඉතින් ඔන්න පිහාටුවක් නැතුව ඉඳපු සමනලයටන් අපේ නිල්මිනී පිහාටුවක් ලැබලා දුන්නා. මේ කරපු උදව්වට කෘතගුණ දැක්වීමක් විදිහට සමනලයා නිල්මිනීව පිට උඩ තියාගෙන කාලවර්ණ අඳුරු මායාකාරයාගේ මාලිගාවටම පියඹුවා. කාලවර්ණ අඳුරු මායාකාරයාගේ මාලිගාව නම් හරිම අඳුරුයි. ඉතින් කොහොම වුණත් නිල්මිනී හෙමින් ගිහිල්ලා වර්ණ ටික හොයාගත්තා. ඒ වර්ණ ටික වීදුරු බෝතල් වල හිර කරලා තමයි තිබුණේ. නිල්මිනී ඉක්මනින්ම මේ වර්ණ ටික අරගෙන යන්න හැදුවන් එතනට කාලවර්ණ අඳුරු මායාකාරයා ආවා.
ඉතින් නිල්මිනිත් එක්ක සටනට සැරසෙනවත් එක්කම නිල්මිනි එයාගේ පින්සලේ මායාවේ බලයෙන් මුළු මාලිගාවම රන්වන් පැහැයට හැරෙව්වා. ඒත් සමගම කාලවර්ණ අඳුරු මායාකාරයාගේ හැම බලයක්ම නැති වුණා. ඉතින් නිල්මිනි කිසිම බාධාවකින් තොරව ඉක්මනින්ම වර්ණ බෝතල් ටිකත් අරගෙන ආපහු නිම්නය දෙසට ගියා. ඉතින් නිල්මිනි ඉක්මනින්ම දේදුණු මීදුම් නිම්නයේ වර්ණ යථා තත්ත්වයට පත් කළා. ඉතින් වර්ණත් සමගම නැති වෙලා ගියපු මිනිස්සුන්ගේ හිනාවත් ආයෙත් අරගෙන එන්න නිල්මිනි සමත් වුණා. ඉතින් මේ නිසාම මිනිස්සු එදා ඉඳන් නිල්මිනිට කිව්වේ වර්ණවල රැකවරණිය කියලයි.